good morning ළමයි හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ estimation පාඩම ගැන. අපි estimation පාඩම ඊයේ භාගයක් කරා කියන්නේ ඒක හරියට උන්නේ නැහැ මොකද ස්පීඩ් ගියානේ. හරි අපි දැන් මුලින් ඉඳන් කතා කරමු මේක. සාමාන්‍යයෙන් දැන් estimation එකක් කියලා කිව්වහම අපි සාමාන්‍ය දැන් මම මෙතන නිර්වචනයක් දාලා තියෙනවා පොඩ්ඩක් බලන්නකෝ. Finding a best guess or an approximate value of the something using data. ඒ කියන්නේ මොකද ළමයි? මේකේ තේරුම මොකක්ද? දැන් අපි ගත්තාම ළමයි මේ ආසන්න හරිද approximate ආසන්න සහ guess value එක. ඒ කියන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් හිතන්න අපි කියනවා guess කරලා මොකක් හරි දෙයක්. يعني අපි කියනවා guess කරලා මෙහෙම එකක්. මම පැය 10ක් නිදා ගන්නවා. guess කරලා කියන හරියටම දන්නේ නැහැ වුණාට කවුරු හරි දැන් කවුරු හරි කියනවා මම පැය 10ක් නිදා ගන්නවා කියලා ඔයාලා කෙනෙක් කවුරු හරි කියනවා. ඔයාලා කියන්නේ guess කරලා මගේ S2 දිහා බලලා හරි මග නිකන් වෙරි වගේ නිකන් අර වෙනන ගතියක් හරි මොකක් හරි බලලා මොන සාධකයක් හරි ඔයාලා බලලා මොකද කරන්නේ ගෙස් කරලා කියනවා මොකද්ද ඔයා නම් අයියේ පැය 10ක් විතර නිදා ගන්නවා කියලා කියනවා හරිද අන්න ගෙස් කරා ආසන්නගයක් අපි කිව්වේ හරිද අන්න එහෙම මොකක් හරි දෙයක මොකක් හරි something ඕනම දෙයක ගෙස් කරලා මොකක් හරි data ගෙස් කරලා මොකක් හරි data පදනම් කරගෙන හරිද මොකද ඒක data පදනමක් තියෙන්නත් ඕනේ dataවක් නැතුව කෙලින්ම කියන්න බෑනේ ඔයා පැය 10ක් නිදා ගන්නවා කියලා ඔයාලා මගේ S2 බලලා හරි එහෙම හරි කොහොම හරි පැය 10ක් නිදා ගන්නවා කියලා කියනවා අන්න එහෙම එකට අපි කියනවා estimation කියලා කියනවා. එතකොට මේ estimation කියකේ කොටස් දෙකක් තියෙනවා ළමයි. හරිද? ඒ කොටස් දෙක තමයි පළවෙනි එක තමයි ළමයි point estimation එක. දෙවෙනි එක තමයි interval estimation එක. point estimation එකෙන් කියන්නේ ළමයි සාමාන්‍ය දැන් හිතන්නකෝ population එකක් කියලා කියන්නේ ඉන්න ජනග්‍රහණයක් වගේ නිකන් අර කොට්ටාසයක්නේ. නිකන් classroom එකක් කියලා හිතන්නකෝ. ඔය classroom එක ළමයි 5 දෙනෙක් විතර ගන්නවා. අපිට data collect කරන්න ඔක්කොම ගන්න අමාරුයිනේ. අන්න මොකද කරන්නේ? ළමයි 5 දෙනෙක් නැත්නම් ඔක්කොම ගන්නත් පුළුවන්. හරිද? කොහොම හරි අරන් මොකද කරන්නේ? එයාලගේ data ටිකක් අපි අරන් අන්න එයාලගේ සාමාන්‍ය value එකක් ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් පන්තියේ ඉන්න ළමයි 5 දෙනෙක් කරන් ළමයි මේ බලන්නකෝ. ස්කූල් එකක ඉන්න සිසුන් 100 දෙනෙක්ගෙන් 5 දෙනෙක් ගන්නවා. ස්කූල් එකක තියෙන ළමයි 100ක් ඉන්නවා කියලා දන්න පොඩි ඉස්කෝලයක්. එතකොට මොකද කරන්නේ? ඒකෙන් 5 දෙනෙක් අරන් ඉවරලා ළමයි 5 දෙනාගේ දැන් හිතන්නකෝ මේ එයාලගේ වයස සාමාන්‍යගේ 20ක් කියලා ගන්නවා. හරිද? අන්න ඒ වගේ පොයින්ට් එකකට. ඒ කියන්නේ හරියටම කිව්වොත් මුන්ගේ වයස 20යි කියලා. එක පොයින්ට් එකයි 20යි. ගොඩක් නෑ වචන තියෙන 20යි. අන්න එහෙම එක දෙයක් ගැන කතා කරොත් එහෙම අපි ඒකට කියනවා මොකක් කියලා කියනවද? point estimation එකක් කියලා කියනවා. point estimation එකක් කියලා කියනවා. ඒ කියන්නේ හරියටම 20යි කියලා කිව්වා. ආයේ මේ 20යි 10යි අතර එහෙම මුකුත් කියන්නේ නැහැ. කෙලින්ම ඩිරෙක්ට් කිව්වා 20යි කියලා. අන්න population එකෙන් පොඩි sample එකක් ගත්තා 20 දෙනෙක් වගේ. ඒකල ෂණිකව කියලා දැම්මා. ඔක ලේසින් ළමයි. point estimation එක point එකටම හරියටම කියනවා මෙච්චරයි කියලා. හරිද? ඊට පස්සේ මොකද්ද? interval estimation එක. interval estimation එකක් කියලා කියන්නේ මොකද්ද ළමයි? interval එකක් කියලා කියන්නේ ළමයි විවේක කාලයක් එහෙම නෙමෙයි. හරිද? ඒ කියන්නේ මොකද්ද? estimation එක range එකකට අගේ පරාසයකට පවතිනවා. ඒ කියන්නේ මොකද්ද ළමයි? දැන් කියනවා 20යි කියලා නෙමෙයි කියන්නේ. අන්නේ උන්ගේ වයස කීයක් කියලා කියනවද? 18ත් 25ත් අතර කියලා කියනවා. අන්න interval එක ළමයි අතර interval එක. අන්න පැහැදිලි නේද? ඔන්න ඕක තමයි interval estimation කියලා කියන්නේ. මේකේ හරියටම 20යි කියලා කිව්වා. මේකේ 18ත් 20ත් අතර කිව්වා. බලන්න මේකේ ළමයි වැඩිම විශ්වාස බයි රිලයබිලිටි එක වැඩිම මොකද්ද මේකේ? බලන්න 18යි 20යි අතර කිව්වම ළමයි ඒක ටිකක් වැඩි නේද? මේ පරාසයක් හොඳ පරාසයක් තියෙන එක හරියටම 18යි 20යි අතර වෙන්න පුළුවන් නේද ඔය කියන කතාව? දැන් ගත්තොත් 18යි 20යි අතර කියලා A level ළමයි කිව්වොත් ළමයි 18යි 20යි අතර ඒක හරි නේද? හැබැයි හරියටම 20ක් කියලා කියන්න පුළුවන්ද? A level second සයි කරන ඉන්නවා. එහෙම හරියටම කියන්න පුළුවන් ළමයි. බෑ. ගොඩක්ම ළමයි හරිම වැදගත් එක තමයි ගණනය කරනවා නම් interval estimation එක. ඒක ඔලුවට දාගන්න. මේකේ confidence level එක. දැන් හරියටම confidence එක කියලා කියන්නේ මොකද්ද ළමයි? අපිට ඇත්තටම මොකක් හරි එකට තියෙන මේ අර confidence එක තියෙන. يعني ඒකේ තියෙන සත්‍යභාවය. මේක හරි කියලා කියන්න පුළුවන් හැකියාව. මං කියනවා 99ක් 100%ක්ම 20යි. උන්ගේ ඔක්කොම වයස කියලා කියන්න පුළුවන් අපිට බලවයි. බෑනේ එක එක වයස් මට්ටම් ඉන්නවනේ ඔය level පන්ති වල. ඊට පස්සේ ළමයි. මේ 18යි 20යි අතර කිව්වොත් මේ confidence level එක වැඩි. මම කියනවා අඩි 95%ක්ම sure. අතර නම් ඉන්නේ 18යි 20 අතර ළමයි. 18යි 25යි අතර ළමයි. හරිනේ ළමයි ඒක. කිව්වා හරි අපි කතාව. මොකද 60 පැනපෙවුන් වෙනවා ළමයි. ඒ level කරන්න නෑනේ පැහැදිලි. ඔන්න ඕක තමයි point estimation සහ interval estimation අතර වෙනස. හරිද? එතකොට ළමයි අහලා තිබ්බොත් difference එක ඕක තමයි. එතකොට ළමයි ඒකේ confidence level එක මේකේ අගේ පරාසය තියෙනවා ළමයි එකේ ඉඳන් අනන්තය දක්වා මේ කියන්නේ. අනන්තය කියන්නේ මෙහෙම මේ වගේ පරාසයක තියෙනවා ළමයි. මේ වගේ පරාසයක තියෙනවා. හරිද? මේ වගේ පරාසයක දශම ගානක තියෙනවා. හරි ඒක මොකක්ද කියලා තේරුම් කරගන්න. එතකොට ළමයි මේ confidence level එක කීයයි කියලා කියනවා මෙතන. එහෙන් බලන්න හොඳට. confidence level එක කියනවා ළමයි 90ක් කියලා හිතන්නකෝ. confidence එක තියෙනවා 90ක්. ඒ කියන්නේ මං 190ක් sure.
උන්ගේ වයස 18 20 අතර. නොවෙන්න පුළුවන් සම්භාවිතාවය කීයද? අන්න ඒකට ළමයි අපි නමක් කියනවා significant level කියලා කියනවා. significant level එකක් කියලා කියනවා. ඒ විය නොහැකි අවස්ථාව. 90ක් වෙන්න පුළුවන්. හැබැයි 10ක් ෂුවර් නෑනේ. 95ක් කොන්ෆිඩන්ස් ලෙවල් එක આવොත් එහෙම සිග්නිෆිකන්ට් එක කීයද? 5යි වෙන්න බැරි 5යි. ඕක පොඩ්ඩක් තේරුම් ගන්න. හරි. පොයින්ට් එස්ටිමේෂන් එක ළමයි සමාන වෙනවා මීන් වැලියු එකට. ඒක මොකක්ද කියලා මීන් එකක් කියලා කියන්නේ මොකද්ද? මීන් එකක් කියලා කියන්නේ සාමාන්‍ය අගයක්. ඇවරේජ්ලි අගයක්. කියන්නේ ළමයි 5 දෙනාගේ ලකුණු ප්‍රමාණය බෙදලා ළමයි 5 දෙනාගෙන් බෙදලා ගන්න අගේ වගේ අගයක්. ඔන්න ඔකට මීන් වැලියු එකට සමාන වෙනවා කියලා කියනවා. හරි. ඕක තමයි ඔය දෙක අතර තියෙන ඩිෆරන්ස් එක. එතකොට අපිට මේක කියන්න පුළුවන් ඉන්ටර්වල් එස්ටිමේෂන් එකට කොන්ෆිඩන්ස් එස්ටිමේෂන් කියලා කියන්නත් පුළුවන්. ඒක ඉතින් එක එක කැම්පස් වලට අරවට යුනික් වෙනවා. හරිද? يعني එහෙම එකක් නැහැ කොන්ෆිඩන්ස් එස්ටිමේෂන් කියලා තියෙනවා. ඇත්තටම වයඹ ඒ ටියුට් එක වයඹ කැම්පස් එකේ ටියුට් එක සුපිරි. මෙතොර ගත්තාම එහෙම කැම්පස් වයිස් තියෙනවා ළමයි. ඒක ඉතින් ඩිෆෙන්ඩ් වෙනවා. හරිද? එතකොට ඉස්සලාම කියනවනේ මට දැන් ඔයාලට උගන්වපු ලෙක්චර්ස්ලා තරම් නම් හොඳට කරන්න බෑ ඇත්තටම. මේ එයාලා හොඳට කරනවා මාත් ඉගෙන ගත්ත එයාලගෙන්නේ. එතකොට මේ එයාලා ඒ කරන තරම් හොඳට කොහොමත් කරන්න බෑ. මේ වගේ හොඳ පොයින්ට් තියෙනවා. අපි දන්නේ නැති ගොඩාක් ඒවා මේ වගේ තියෙනවා. ඔය මම දන්න පරාසි මම ඉගෙන ගත්ත පරාසි තමයි මම කරන්නේ. සමහරක් විට වරදින්නත් ඉඩ තියෙනවා. මේ එතකොට ඔයාලට අනිවාර්යෙන් ඕක ඉගෙන ගන්න බැරිලා තියෙනවා. ඔයාලා ලෙක්චර් කට් කරපු නිසා කියලා මම දන්නවා. හරිද? ලෙක්චර් ගියා නම් අනිවාර්යෙන් මේවා බැරි වෙන්නේ නැහැ. හොඳට කියලා දෙනවා. හරි. එතකොට ළමයි මේකේ තියෙන එක එක සංකේත ළමයි. සංකේත ගත්තත් එimhe m අකුරක් වගේ එකක් තියෙනවා. ඒ බලන්න x බා උඩ මේ x බා එකක් තියෙනවා. මේ 6ක් වගේ මේකට ළමයි උඩ දෙකක් ගහලා තියෙනවා. s අකුරට දෙකක් ගහලා තියෙනවා. මේ ළමයි variance value අරක mean value. ඊපස්සේ in standard deviation. මේක මේ ළමයි අර උඩ එකට දෙක නැතුව මේ යට එකට දෙක නැතුව උඩ දාලා තියෙනවා. හරිද? ඔවා තමයි සංකේත. ඕක වැඩි වැදගත්කමක් තියෙනව නැත්තේ නෑ. ඉස්සරහට ඉගෙන ගමු. දැන් අපි ඕකේ කතා කරමු ළමයි මේ mean එක mean value එක. මම කිව්වා mean value එක සමාන වෙනවා කියලා කිව්වා කාටද? point estimation එකට. අපි යනවා ළමයි එහෙනම් අනුමාතුකාව අපේ estimation වර්ග දෙකයි. දෙවෙනි estimation පළවෙනි estimation ළමයි point estimation. මොකද්ද මේ point estimation එකක් කියලා කියන්නේ? point estimation එකක් කියන්නේ මොකද්ද මං කියලා කිව්වා. ඔන්න දැන් දීලා තියෙනවා මේ මෙන්න බලාගන්න. මේ හරි. එතකොට මෙතන කියලා තියෙනවා ළමයි මෙන්න මෙහෙම තමයි ගානේ දෙන්නේ. හරිද? අපිට දෙන්නේ average කියලා කොහේ හරි mean කියලා හරි average කියලා හරි හොයාගත්තොත් අන්න ඒක ඔයාලා හිතාගන්න mu x bar කියලා හිතාගන්න. මොකද හරි x bar mu කියලා හිතාගන්න කියන්නේ එහෙමද? ඔයාලා ලොකුට හිතන්න එපා. හරි. උන් බලන්නකෝ. Suppose a random sample of the size of exam marks. ඒ කියන්නේ මොකද්ද? ලකුණු වල random sample එකක් අරන් දෙනවා ළමයි 5 දෙනෙක්ගේ. පළවෙනි ළමයාගේ 60යි, දෙවෙනි ළමයාගේ 70යි, තුන්වෙනි ළමයාගේ 80යි, හතරවෙනි ළමයාගේ 90යි. අන්න 100යි පස්වෙනි ළමයාගේ. ඒක ඕකෙන් ගන්න කරන්න කියලා ළමයි point estimation එක ගන්න කරනවා කියලා කියනවා. මේ වගේ සාමාන්‍ය mean අගය. සාමාන්‍ය කීයක් වගේ නිකන් තනි අගයක් කියන්න පුළුවන්ද? මේ ඔක්කොම averagely තියෙන කියලා කියනවා. අපි සාමාන්‍ය ලකුණු බලන්නේ. ඔයාලගේ Z score එක එහෙම බලන්නේ. අන්න එහෙම. එතකොට මොකද කරන්නේ ළමයි? point එක වෙන්න ළමයි ටිකේ ලකුණු ඔක්කොම එකතු කරනවා. ඒකල ඒක පහෙන් බෙදපුවා ළමයි වෙන්න මේක තමයි ළමයි මොන තනි අගයක් ගන්න. point estimation එක මොකද්ද වෙන්නේ? තනි අගයක් ගන්නවා. හරිද? ඔය තමයි ළමයි mu ගණනය කරපු විදිය. x bar කියලා කියන්නේ. ඔන්න ඕක ගණනය කරේ ඕ mean value එක. හරිද? ඊට පස්සේ අපි යනවා variance එක ගණනය කරන්න. අපි කිව්ව එක එක marks තියෙනවා කියලා මේ variance එක මේ variance එක. අපි යනවා variance එක ගණනය කරන්න. හරි මොකද්ද variance එක කියලා කියන්නේ? මම ශනිකව මේ වීඩියෝ ඉවර කරනවා. හරි බලන්නකො variance එක කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් ළමයි අපි අර marks තිබ්බ නේද? පළවෙනි ළමයාගේ 60යි, දෙවෙනි ළමයාගේ 70යි, තුන්වෙනි ළමයාගේ 80යි, 90යි එහෙම. ඒ ටික ළමයි variance එක ගන්න එකද මේ variance එක කියලා කියන්නේ. ඔය අපි ඔය කියපු අර අපි mean එක කිව්වනේ 80ක් කියලා ළමයි මේ. අපි කිව්වා point estimation එක කියලා කිව්වද 80ක් කියලා කිව්වා. averagely 80යි. ඔන්න ඕකට සාපේක්ෂව මෙයාලගේ ලකුණු ඒ කියන්නේ කොච්චර විහිදිලා තියෙනවද? 90 ගණන් ඉන්නවද 80 ගණන් ඉන්නවද? අන්න අර ස්ප්‍රෙඩ් මොකද්ද මේ ස්ප්‍රෙඩ් වෙලා තියෙන ආකාරය. ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා කියලා කියන්නේ. කියන්නේ හැමතරම විසිරලා තියෙන ආකාරය විමසන්නේ. කොච්චර variance එකක් තියෙනවද? කොච්චර මේ කියපු ප්‍රශ්න කොච්චර ගැටලුවක් තියෙනවද කියලා අපි බලන්න යන්නේ. අපි කියපු mean එක සත්‍යයිද? හරිද? අන්න අපි ඒක පොඩ්ඩක් බලන්න යනවා. හරි. මෙන්න මේ marks ටික ළමයි මෙහෙම චූටි table එකක් ඕනේ අපිට ওই වැඩේ කරන්න variance එක ගන්න කරන්න. මොකද කරන්න ළමයි? මෙන්න මේක අහනවා marks කියලා. ඊපස්සේ marks වලින් අඩු කරනවා ලකුණු වලින් අඩු කරනවා mean value එක. අපි හොයාගත්ත 80 ළමයි. මේ 60න් අඩු කරනවා 80. අපි mean එක හොයාගත්තනේ 80යි කියලා මේ. mean එක අපි හොයාගත්ත 80යි කියලා. මොකද කරන්නේ? මෙන්න බලන්න. මේ 80 ළමයි මොකද කරන්නේ? මෙතනින් අඩු කරනවා. එතකොට කීයද දැන් 80 අඩු කරපුවාම? 60න් 80ක් අඩු කරපුවාම ඍණ 20යි. ඊපස්සේ 70න් 80ක් අඩු කරපුවාම ඍණ 10යි. මේ 80 අඩු කරේ හරි. ඊට පස්සේ 80න් 80ක් බිඳුවයි. ඊට පස්සේ ළමයි මොකද කරන්නේ? mean value එක අඩු කරානේ. ඊට පස්සේ ඔන්න ඔය අඩු කරපු එකේ වර්ගය ගන්නවා ළමයි. කීයද? මේ
ඍණ 20 ඒවා ඍණ 20ක් 400යි. ඍණ 10 ඍණ 10ක් 100යි. බිංදුවරක් බිංදුව බිංදුවයි. අන්න ඒකලා මොකද කරන්නේ? ඒක අරන් ළමයි හරහාට මෙන්න මෙහෙම එකතු කර ගන්නවා යටට. ආයෙකලා මොකද කරන්නේ? අන්න ඒ අගේ ළමයි නම්බර් ගානෙන් එකක් අඩු කරනවා. අපේ නම්බර් ළමයි ස්ටුඩන්ට්ස්ලා කීයක් හිටියද? නම්බර්ස් ගාන 5යි. අපේ සාම්පල් එකේ 5 දෙනෙක් හිටියා. ඔන්න ඔය 5 දෙනාගෙන් එක්කෙනෙක් අඩු කරපුවා ළමයි කීයද? මේ 1000 බෙදනවා ළමයි 4න්. එයි 5න් ඊට පස්සේ 250යි. මෙන්න මේ අගේ වැඩි වෙන්න ළමයි 300 ගණන් 400 ගණන් යන්න data ස්ප්‍රෙඩ් වෙලා තියෙන වැඩි. ඒ කියන්නේ විසිරලා තියෙන වැඩි. එතකොට අපිට දීලා තියෙන mean value එක data ටික mean value එකට එන දුරයි. දැන් data ටික මොනවද? අපි data තියෙන තියෙනවා මේ 60 70 80 90 100. එන්න දුරක් විහිදිලා තියෙනවා මේ. දැන් අපිට ආවේ mean value එක 80යි. එතකොට 80ට දුරයි ළමයි 100 ගොඩක්. අන්න. එතකොට මෙන්න මේ අගේ වැඩි වෙන්න අපිට මේ බෙදලා එන අගේ වැඩි වෙන්න ළමයි මෙන්න මේ දීලා තියෙන data set එක අපි හොයාගත්ත 80 වගේ mean එකට පට්ට දුරයි. එතකොට මේක එකක් වගේ આવොත් මේ 250 නෙමෙයි. එකක් වගේ આવොත් එහෙම මෙතන නගු අගේ ළමයි එතකොට මේ දීලා තියෙන data ටිකට පට්ට ආසන්නයි mean එක. පට්ට ආසන්නයි. අගේ අඩු වෙන්න මේකේ හොඳයි වැඩි වෙන්න අවුල්. ඔන්න ඕක තමයි කතාව. හරි. එතකොට ළමයි ඕක තමයි point estimation කියලා කියන්නේ. අපි point estimation එක ඉවර කරා. දැන් යනවා ළමයි interval estimation එකට. දැන් යනවා interval estimation එකට. point estimation එක ඉවරයි. දැන් යනවා interval estimation එකට. හරි. interval estimation එකේ මොකද ළමයි කියන්නේ? ඒකේ තියෙනවා ළමයි මෙහෙම scene එකක්. අපි කියවනේ රගේ පරාසයක් කියනවා කියලා. හරි. ඒකේ ළමයි තියෙනවා කිව්වම confidence level එකක්. 90ක් ෂුවර් කියන මොකද්ද? මූණන් හෙන ගොබ්බෙක් 90ක් ෂුවර්. අන්න 90ක් ෂුවර් කොන්ෆිඩන්ස් ලෙවල් එක කියලාමයි 90යි. එහෙනම් ළමයි වෙන්නේ නැති ප්‍රමාණය සිග්නිෆිකන්ට් ලෙවල් එක. සිග්නිෆිකන්ට් ලෙවල් එක 10න් ළමයි වෙන්නේ නැති ප්‍රමාණය. අන්න අපි ළමයි මෙන්න මේ ව්‍යාප්තියක් ගන්නවා. මෙන්න මෙහෙම ව්‍යාප්තියක් ගන්නවා. ওই ව්‍යාප්තිය ළමයි 2 tail සහ 1 tail කියලා දෙකක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම් ඊළඟ hypothesis testing එකේ මම ඊයේ කියලා දුන්නා. හරිද? ඒක ප්‍රශ්නයක් තියෙනවා දාන්න voice එකක් හරි දාන්න. හරි මේ අහන්නකෝ. එතකොට සාමාන්‍ය මේන් බලන්න අපි 2 tail වල දෙපැත්තට බෙදනවා ළමයි මෙන්න මෙහෙම. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? වෙන්න පුළුවන් ටික තමයි මේ මැද පාට නොකරු ප්‍රමාණය. 90 නේද එහෙනම් ඔය තියෙන්නේ. වෙන්න පුළුවන් ප්‍රමාණය. ඒ 90 බෙදලා තියෙනවා ළමයි හරි මැදින් ඉරක් ගහලා 45 45. ඊපස්සේ ළමයි ඔක දශම ගාණක් විතර ගත්තොත් එහෙම කීයද? 0.45 0.45. අපි ළමයි එස්ටිමේට් කරද්දි ළමයි 100ට ගණන් වලින් හිතන්නේ නැහැ. ගන්නේ දශම ගණන්. 100ට ගණන් කොහොම කන්වර්ට් කරන්න ඕනද? දශම ගණන් වලට කන්වර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි දැන් මේ සිග්නිෆිකන්ට් ලෙවල් එක 10ක් කිව්වනේ. අපි එහෙනම් මේ දෙපැත්තට පහ පහ වෙන් කරමු නේද? දෙපැත්තම පාඩ කරලා තියෙනවනේ. ආයෙක දශම ගණන් වලට පෙරපුවාම 0.05යි. මෙතන ළමයි දශම ගණන් වලට බෙදුවාම 0.05යි. හරි දැන් මොකද කරන්නේ? මේක ළමයි ඉසට් ටේබල් එකකින් බැලුවොත් අපි මෙතන උගන්වන ළමයි ඉසට් ටේබල් එකකින් කොහොමද බලන්නේ? ටී ටේබල් එකකින් කොහොමද බලන්නේ කියලා තමයි මෙතන උගන්වන්නේ. හරිද? එතකොට ඉසට් ටේබල් එකකින් බැලුවොත් ළමයි ඔයාලට දැන් මට ඉසට් ටේබල් එක ෂෙයා කරගන්න බැරි වුණා හරියට. ඉන්න ඉසට් ටේබල් එක ෂෙයා කරගන්න බැරි වුණා ඉසට් ටේබල් එකෙන් කොහොමද බලන්නේ කියලා දෙන්න. හරි. මට ඔහොමම ඉසට් ටේබල් එක අපි ෂෙයා කරමු. පොඩ්ඩක් කොහොම ඉන්න.
ඔයාලා නිසා ළමයි මම හරියටම ඊයේ නිදාගත්තේ පැයයි. හරිද? පන්ති ඇරලා එද්දී 3:00මාරයි. ඊට පස්සේ 3:00මාරයි 4 5 වුණා ඔය වැඩ ටික ඉවර වෙද්දී. ඊට පස්සේ ආයෙ 6ට නැගිට්ටා ඔයාලා නිසා නෝට් එක ලියන්න ඕන නිසා. ඔය නෝට් එක මම ආයෙ උදේ ලියලා කරේ. එතකොට පොඩි අවුල් එහෙම ඇති හදිස්සියට කරේ. මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි එහෙම අහන්න අවුලක් නැහැ. හොඳට කොහොම හරි එක්සෑම් එක ලියන්න. හැමෝටම පුළුවන් අවුලක් නැහැ කරගන්න. කොල්ලෝ ටික එහෙම හොඳ ගේමක් ගහන්න ඕනේ. හරි. අපි බලමුකෝ. දැන් කොහොමද අපි බලන්නේ කියලා. මම දාගත්ත ළමයි මොකද්ද? මම දාගත්තා ඔයාලට ටී ටේබල් එක බලන විදිය. මේ බලන්නකෝ දැන්. එතකොට මෙතන බලන්න බීම් බලන්න. දැන් මේ අපි දැන් 45 45 බෙදාගත්තා ළමයි. ඊට පස්සේ අපි බලද්දි ළමයි ඉසට් ටේබල් එක බලද්දි අපිට දීලා තියෙනවා ළමයි ඉසට් ටේබල් කියලා එකක්. හරිද? අපිට දීලා තියෙනවා ළමයි ඉසට් ටේබල් කියලා එකක්. ඔයාලා බලන්න හොඳට ඉසට් ටේබල් කියලා එකක් දීලා තියෙනවා. හරිද? ඉසට් ටේබල් කියලා එකක් දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඉන්නකෝ මම පෙන්නන්න. හරි. මේ තියෙන ළමයි. දැන් මෙතන තියෙනවා අපිට ආවේ කීයද? 0.04යි sorry 0.45යි. හරිද? 0.45ක් තමයි අපිට ආවේ. දැන් 4.5ක් කියලා කියන ළමයි 0.45යි. ඒ කියන්නේ තව ඔය 4ක් 5ක් දැන් අපි බලන්න ඕනේ මේ ඉස්සර ටේබල් එකේ ළමයි 0.45 කොහෙද තියෙන්නේ කියලා. බලන්න 0.45 කොහෙද තියෙන්නේ කියලා. මේ මැද ආවනේ අපි දෙපැත්තට බෙදාගත්තානේ. අන්නේ 0.45 තියෙන්නේ කොහෙද කියලා බලනවා අපි. බලද්දි ළමයි බලන්න 4.5 මේකේ තියෙන්නේ කොහෙද කියලා. ළමයි තියෙනවා බීම් බලන්න 4 මේ තියෙන බලද්දිත් එහෙම අපිට මේක අඳින විදිහට දාගන්න. හරි. බලන්න අඳින විදිහට දාගන්න. හරි බලන්නකෝ මේ. බලන්න ළමයි 1.6 තියෙනවනේ මෙතන. මේ 1.6 මේ මෙතන 1.6 මම බලන්න කොයි තීරුව බලන්න ඔයාලගේ ටේබල් එකේ 1.6 මම බලන්න 1.6 කො මේ බලන්න 1.6 ගාවින් ගිහිල්ලා මේ 1.6 ගාවින් මේ 1.6 අන්න ඔය මැද තියෙන්නේ. ඕකේ බලන්න මේ 4.0.4යි 4 තියෙනවා. ඔන්න 0.4යි 4 තියෙනවා. 0.4යි 5ට ආවා. අන්න 0.4යි 5 දැක්කද? මේ තියෙන 0.4යි 5. මොකද කරන්නේ? අන්න දැන් බලනවා ළමයි 0.4යි 5 තියෙනවා. 4යි 5 ළමයි 4යි 5යි 5 තියෙන්නේ 505 තියෙන්නේ. ඒතර 0.5ක් තියෙනවා. හැබැයි ඔගේ අඩු වගේ මේ හරන්න. මෙන්න මෙතන මේ තියෙන මැද. මෙන්න මෙතනින් ගිහලා මොකද ළමයි කරන්නේ? මෙන්න මෙතනින් ගිහලා කෙලින්ම උඩ බලනවා මේ උඩ බලනවා. ඒතර ළමයි 1.6 4 තිබ්බේ. ඒතර ළමයි අපි ලියනවා මෙතන ඇවිල්ලා මොකද්ද? 1.6 4 කියලා උත්තරේ. අන්න ඕක තමයි අපි බලන්නේ. එතකොට මෙතන ධන 1.4 තිබ්බොත් මෙතන ළමයි ඒකෙම ඍණ 2.4 දානවා. එච්චර තමයි ඕකේ බලන්න තියෙන්නේ. ඕක කොහොම තමයි ඉසට් ටේබල් එකක් බලන්නේ. හරි මං හිතනවා හරි කියලා වැඩි. ඉසට් ටේබල් එකක් බලපු විදිය හරි කියලා හිතනවා. හරිද? හරි. අපිට ඒක වැඩක් නැහැ. හරි ඉසට් ටේබල් එක බැලුවා. දැන් ළමයි මොකද කරන්නේ? අපි ඉසට් ටේබල් එක බලලා ඉවරයි. දැන් අපි බලනවා ටී ටේබල් එක. කොහොම ටී ටේබල් එකක් බලන්නේ? ටී ටේබල් එකක් බලන්නේ ළමයි. ඒකෙත් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඒක දීලා තියෙනවා අපිට significant level එක කියලා දීලා තියෙනවා 99ක්. sorry confidence level එක 99ක් sure කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තමයි significant level එක කීයද? වෙන්න බැරි අවස්ථාව 100ට 1යි. හරි වෙන්න පුළුවන් 99යි නම් වෙන්න බැරි 100ට 1යි. එහෙනම් ළමයි ඒකත් මෙහෙම බලන්න. ඒකත් බෙදා ගන්නවා මේ දශම. එතකොට අපිට වෙන්න පුළුවන් 99 බෙදනවා මේ හරි මැද කීයද? 49.5යි 49.5යි. එතන මෙහා පැත්ත බෙදනවා. දැන් 100ට 1 බෙදන්නත් එපා දෙකට දෙපැත්තට දාන්න මේ. එතන මොකද කරන්නේ? 100ට 1 බෙදපුවාම ළමයි 0.5යි percentage නේ තියෙන percentage නේ. එතකොට ඒකත් ළමයි දශම ගණන් වලට ඔක්කොම හරවපුවාම ළමයි. දැන් මේක බලන්න පුළුවන් මොකෙන්ද? මේක බලන්න මොකෙන්ද? ඉසට් ටේබල් එකේ. ඉසට් ටේබල් එක බලද්දි කොහොමද අපි බලන්නේ? ඉසට් ටේබල් එක බලද්දි ක්‍රමයක් තියෙනවා ළමයි. ඒකට අපිට දෙනවා ළමයි sample number එක. 20 දෙනෙක් ගන්නවා. ළමයි කී දෙනෙක් ගන්නවද number එක? 20 දෙනෙක් කරන් තමයි අපි මේක මේ prediction එක කරන්නේ. මේ estimation එක කරන්නේ 20 දෙනෙක් කරන්. මොකද කරන්නේ ළමයි? අපි දැන් මෙන්න මේ 0.0.5ක් නෙමෙයි විය නොහැකි අවස්ථාව ආවේ. අපි ළමයි විය නොහැකි අවස්ථාව මෙන්න මෙහෙම ලියා ගන්නවා මේ. විය නොහැකි අවස්ථාව මේ තියෙනවනේ. ඒකල මොකද කරන්නේ? ඒ අවස්ථාව යටින් ළමයි දා ගන්නවා කීයද? n ඍණ 1. n ඍණ 1. n ඍණ 1 කියලා කියන්නේ කීයද ළමයි? n කියලා කියන්නේ numbers 20ක් දෙනෙක් හිටියා. එක්කෙනෙක් අඩු කරපුවා නම් කීයද 19යි. එතන අපි බලන්න ඕනේ 0.0.05 19 කියන එක. අපි ඕකට යූස් කරන්න වෙනවා ළමයි මොකද්ද? ඕකට යූස් කරන්න වෙනවා අපිට
ඕකට යූස් කරන්න වෙනවා අපිට. මේක කැන්සල් කරගන්නවත් විදිහක් නැහැ. හරි බලමු. හරි. ඕකට යූස් කරන්න වෙනවා අපිට ළමයි. T table එක. අපිට ඕකට ඕනේ T table එක. හරිද? T table එකේ ළමයි දැන් කොහොමද අපි මේක T table එකෙන් හොයන්නේ දැන් හරියටම? මේ කීයක් හරිද කියලා. අපි හොයාගන්න බෑ T table එකෙන් අගේ කීයද කියලා. අපි බලනවා ළමයි T table එකේ 0.005 කීයද? 19. 0.005 කීයද දැන් 0.005 උත්තරේ එන්නේ? පොඩ්ඩක් හිතන්න මම එතන උත්තරේ දාලා නැහැ මොකද ඔයාලට හිතා ගන්න ඕන නිසා. දැන් බලන්න මේ T table එකේ 0.005 19 කියලා කියන්නේ කීයද කියලා. 19 කියලා කියන්නේ කීයද? 0.005 19. මෙන්න 19 මෙන්න 19 මෙතන තියෙනවා මේ පැත්තේ 19. 19 උඩ තියෙනවා ළමයි 0.05. ඒකේ 19 ළමයි ඇවිල්ලා තියෙනවා මේ. ඇවිල්ලා තියෙනවා ළමයි 2.861. මට පෙන්වන්න විදිහක් නැහැනේ. පෙන්වන්න තිබ්බනම් සුපිරි. බලමු පෙන්වන්න විදිහක්. නැහැනේ අපිට. මොකක්වත් පෙන්වන්න නැහැනේ. මේ T table එකේ මේ උඩ තියෙන 0.0 මේ තියෙන 0.0 මේකට යටි. ඒතකොට කීයද? ඒක මොකද කරන්නේ අපි? ඒක දිගේ ඇවිල්ලා ළමයි 19 බලනවා අපේ නම්බර් ගාන 19 තියෙන්නේ මේ 0.005 19. එතකොට මෙතෙන් එන වැලියු එක ළමයි. දැන් මොකද ගන්නෙ? මෙතෙන් එන වැලියු එක මෙතෙන් එන වැලියු එක ළමයි. එතෙන් ආව අපිට කීයද? 2.861. එතකොට මෙතෙන් එන්නේ 2.861 ඍණ. හරිද? මේ දෙපැත්තටම දාගන්නවා. අපි ධන දාගත්තු ඍණක් දාගන්න ඕනේ. හරි. ඔන්න ඔහම තමයි ඕක බලන්නේ. හරිද? එච්චරයි කියන්න තියෙන්නේ. හරි. අපි යනවා ළමයි ඊළඟ පේජ් එකට. හරි. දැන් ළමයි ඔය ඉන්ටර්වල් එස්ටිමේෂන් එක ගණන් වලින් ගන්න ඕනේ. ඔහම මේ සංඛ්‍යා ව්‍යාප්ති වලින් විතරක් නෙමෙයි ළමයි. මේක හොයන්න ඕනේ ගණන් වලින්. හරිද? ඇත්තට මේක හොයන්න ඕනේ ගණන් වලින්. අපිට එන්න ගාන. දැන් මේ පාඩම ඉවරයි වගේ තමයි මේක පුළුවන් වුණොත් එහෙම. මෙන්න මේක පුළුවන් වුණොත් තමයි අනිවාර්යෙන් පාඩම ඉවරයි වගේ. මෙච්චරයි පාඩම. හරිද? මේ ලොකු දෙයක් නෑ ඔලුවට ගන්න එපා. මේවා එහෙම ලොකු දේවල් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඔයාලා ලෙක්චර් නොගිහින් එහෙම ඉඳලා එන්නදී ඔහොම කරගන්න නැත්තේ. හරිද? ඇත්තට මමත් ලෙක්චර් ගිහිලා තමයි මේ ඉගෙන ගත්තේ. මොකද මේ මම නිකන් අමුතුවෙන් ඒ කියන්නේ ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලටත් ස්ටැටිස්ටික් කරලා නැහැ. ස්ටැට් කරලාම නැහැ. හරිද? කැම්පස් එකට ඇවිල්ලා තමයි ස්ටැට් කියන්නේ මොකද්ද? මොනවද මේ කියන්නේ කියලාවත් ඉගෙන ගත්තේ. හරිද? හරි. බලමුකෝ අපි. එතකොට අනිවාර්යෙන් ඔයාලා ලෙක්චර්ස් යන්න ඕනේ. මොකද ලෙක්චර්ස් ගිහිල්ලා ඒ ගන්න දැනුම ළමයි කුප්පි වලින් ගන්න බෑ. ඇයි හේතුව? එයාලා ඒ කියන්නේ ලෙක්චර්ස්ලා ළමයි මේ හොඳට කියලා දෙනවා. හොඳට කියලා දෙනවා කියන්නේ පොඩි පොයින්ට් එකක් හරි කියලා දෙනවා. දැන් අපිට මේක මිස් වීමේ සම්භාවිතය වැඩි. මොකද මමත් මේක ළමයි අවුරුදු දෙකකට විතර කලින් අල්ලපු එකක් නේ මම මේ ඔයාලට කරන්නේ. හරිද? අවුරුදු දෙකකට හරියටම දෙකකට කලින් අල්ලපු එකක් තමයි මේ කරන්නේ. මම දැන් වෙන කැම්පස් වල කරත් ළමයි ඒ වගේ මේ ස්ටැටිස්ටික්ම නෙමෙයි තියෙන්නේ. ඒ වගේ වෙනස් වෙනවනේ. හරි. ඒක නිසා අනිවාර්යෙන් ලෙක්චර්ස් යන ඉස්සරහට හොඳ ගේමක් ගහන්න හැමෝම. හරිද? හරි. ඊට පස්සේ ඉන්ටර්වල් එස්ටිමේෂන් එක තමයි යන්නේ. හරි. ඉන්ටර්වල් එස්ටිමේෂන් එක හොයන්නේ ළමයි සූත්‍රයක් තියෙනවා. අර පොයින්ට් එස්ටිමේෂන් එකෙන් ළමයි පොයින්ට් එස්ටිමේෂන් එකෙන් මොකද කරන්නේ? පොයින්ට් එස්ටිමේෂන් එකෙන් මේ රිලයබිලිටි කෝඑෆිෂන්ට් කියලා එකක් ධන හෝ ඍණ. හරි මේ බලා ගන්න උමේ. ධන හෝ ඍණ ධන හෝ ඍණ ධන හෝ ඍණ ධන හෝ ඍණ මොකද ගන්නෙ? රිලයබිලිටි කෝඑෆිෂන්ට් එක ගුණ කරනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් නැත්තම් ස්ටෑන්ඩඩ් එරර් එකකින්. හරි. ඒක ලොකුවට හිතන්න ඕක තමයි සූත්‍රයේ ඉන්ටර්වල් එස්ටිමේෂන් එක හොයන එක. ඒ සූත්‍රය තමයි මේ ඉංග්‍රීසි අකුරු වලින් දීලා තියෙන්නේ මේ ඉංග්‍රීසි අකුරු වලින් දීලා තියෙන මේ සූත්‍රය. හරිද? එතකොට පොපියුලේෂන් ඩිස්ට්‍රිබියුෂන් එක කොහොමද අපි මෙන්න මේක හදන්නේ ගණන් හදන්නේ කොහොමද කියලා තමයි මේ කියන්නේ. හරිද? මෙන්න මේ ළමයි අපි දන්නවා නම් වේරියන්ස් එක දන්නවා නම්. හරිද? වේරියන්ස් එක දන්නේ නැත්තම්. හරිද? මේ අපි කතා කරේ ළමයි වේරියන්ස් එක හොයන විදිහ අපි කරානේ උඩින් මේ වේරියන්ස් එක ගන්න කරන විදිහ කියලා කිව්වේ. එතකොට මෙන්න මේ වේරියන්ස් එක ළමයි දන්නවා නම් හෝ නොදන්නවා නම්. මෙන්න මේ වේරියන්ස් එක දන්නවා නම් හෝ නොදන්නවා නම් කියලා සූත්‍ර දෙකක් තියෙනවා. එහෙම වේරියන්ස් එක දැනගත්තත් ළමයි වේරියන්ස් එකක් දැනගෙන 30ට වඩා ඒ කියන්නේ නම්බර් ගාන 30ට වඩා වැඩි හෝ සමානයි. ඒ කියන්නේ මොකද ළමයි නම්බර් ගාන 30ට වඩා වැඩි හෝ සමානයි කියලා කියන්නේ. නම්බර් කියලා කියන්නේ සාම්පල් සයිස් එක. ළමයි 35ක් ගන්නවා. අන්න 30ට වඩා වැඩි. එහෙනම් මොකද්ද සූත්‍රය යූස් කරන? අන්න ළමයි මොකද්ද යූස් කරන සූත්‍රය? x bar mean value එක සමානයි. mean value එක සමානයි කාටද? x bar ධන හෝ ඍණ. මොකද ධන හෝ ඍණ කියලා ගන්නෙ? අපිට ළමයි මොකක්ද? 35යි 40යි අතර තමයි මීන් එක පවතින්නේ. ඒ කියන්නේ හරි යගේ ළමයින්ගේ වයස පවතින්නේ. ඇයි මං කියනවා මේක ඉන්ටර්වල් එස්ටිමේෂන් එකක්.
ළමයි 35 sorry වයස 20යි 25යි අතර තමයි ওই ළමයි 35 දෙනාගේ වයස පවතින්නේ. අන්න මීන් එක ඔය අතර පවතින්නේ. ඔය මීන් එක ළමයි අතර පවතිනවා ළමයි ධන හෝරින දාන්නේ අන්න ඒක නිසා. හරිද? ධන හෝරින දාන්නේ අන්න ඒක නිසා අතර පවතිනවා කියන්නේ. හරිද? එතකොට ළමයි මේ තියෙන ළමයි අර අපි හොයාගත්තර දශම ගණන් හොයාගත්ත විදිය Z එක පාවිච්චි කරලා Z එක පාවිච්චි කරලා ඊට පස්සේ මෙන්න මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක බෙදනවා මොකෙන්ද ළමයි n ගේ වර්ගමූලයෙන්. හරිද? ඊට පස්සේ 30ට වැඩි නම් 30ට වැඩි නම් හෝ 30ට අඩුයි නම් ඒ කොහොම හරි යූස් කරන්න මොන සමීකරණයද? මේ සමීකරණයම තමයි. හැබැයි අපි වේරියන්ස් එක දන්නේ නැත්තම් අර ස්ප්‍රෙඩ් වෙලා තියෙන විදිය දන්නේ නැත්තම් ඒකෙත් ළමයි කොටස් දෙකකට බෙදනවා 30ට වැඩි හා 30ට අඩුයි කියලා. හරිද? 30ට වැඩි සහ 30ට අඩුයි කියලා බලනවා බෙදනවා. හරිද? ඊට පස්සේ Z table එතකොට ළමයි ඔය ඕවා හොද්දට ඔය පොයින්ට්ස් ඔලුවට දාගන්න. මොකද MCQ පේපර් එකක් ටච් කරන්න ඔන්න ඔය පොයින්ට්. මොකද ළමයි ලොකු ගණන් අපෙන් අහන්න ලොකු වෙලාවක් නැහැ විනාඩි 40ක් 50ක් කියලා කියන ළමයි ලොකු ගණන් අහන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි තේරෙනවා ළමයි පොඩ්ඩක් විනාඩි 2යි එක සෙක්ෂන් 20කට මිනිත්තු 40යි කියලා කියන ළමයි එකකට විනාඩි 2යි වැටෙන්නේ. එතකොට විනාඩි 2කට ලොකු ගණනක් දෙනවා කියලා අපිට උපකල්පනය කරන්න ගොඩක් අමාරුයි. හරිද? එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න මේ පොයින්ට්ස් වයිස් අහයි කියලා මම හිතනවා. හරිද? මම දන්නේ නැහැ ඒක මොකක් වෙයිද කියලා. හැබැයි මම හිතන්නේ එහෙම. ඊට පස්සේ ළමයි දැන් මේ බලන්න. මෙන්න මේ අපි වේරියන්ස් එක දැනගත්තේ නැති වුණත් ළමයි Z මේ බලන්න මේක Z ටේබල් එක යූස් කරන්නේ. හරිද? එතකොට ළමයි වේරියන්ස් එක දන්නේ නැති වුණත් 30ට වඩා නම්බර් ගන්න වැඩි නම් ඒ කියන්නේ ස්ටුඩන්ට්ලා 35කගේ බලන්නේ 40කගේ බලන්නේ 30ට වඩා වැඩි නම් ළමයි අපි යූස් කරන්න මෙන්න මේ සූත්‍රය ළමයි. මෙන්න මේ සූත්‍රය. හරිද? මෙන්න මේ සූත්‍රය යූස් කරන්න. මේ බලන්න. මොකද්ද? x bar අරකම තමයි මෙතන ළමයි මොකද්ද කරන්නේ? s එකක් දාලා තියෙනවා. s එකක් කියලා කියන්නේ මොකක්ද ළමයි? ඒත් ළමයි s එක කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකම තමයි. හරි? උතන පොපියුලේෂන් එකේයි, ඒ කියන්නේ සමස්ත ජනග්‍රහණයේ, يعني සමස්ත මේ අපි කිව්වේ ලකුණු මේ පොපියුලේෂන් එකේයි අනිත් එක ගත්තොත් සාම්පල් එකේ කියන එක තමයි ඔය දීලා තියෙන්නේ. හරි? ඒක ලොකෝට හිතන්න එපා. හරි ගණන් හදද්දී ඔක හොඳට තේරෙනවා. හරිද? එතකොට මේ තියෙන ළමයි Z වැලියු එක අපි හෙව්වේ ඉතින් Z ටේබල් එක භාවිතා කරලා ඒකල ගුණ කරනවා S බෙදීම n ගේ වර්ගමූලය. හැබැයි බැරි වෙලාවක් තමයි අපි මේ වේරියන්ස් එක දන්නෙත් නැහැ. ස්ප්‍රෙඩ් වෙලා තියෙන ආකාරය දන්නෙත් නැහැ. හැබැයි 30ට වඩාත් අඩුයි ආන්ස් එක. ඒ කියන්නේ නම්බර් ගන්න. ස්ටුඩන්ට්ලා 20කක තමයි සාම්පල් එක අරන් තියෙන්නේ. එහෙම ස්ටුඩන්ට්ලා 20කක වගේ පොඩි ප්‍රමාණයක ගත්තොත් එහෙම ළමයි අපි යූස් කරන්නේ T ටේබල් එකකට. ඔලුවට ගන්න හොඳට. ඒකට යූස් කරන ළමයි T ටේබල් එක. මේක සමහරක් තැනින් තැනට වෙනස් වෙනවා. හරි? ඒක ලොකෝට හිතන්න එපා. මේ T ටේබල් එක යූස් කරන එක වෙනස් වෙන්නේ මොකද ළමයි? මෙතන යූස් කරන වෙනස තමයි මෙතන මෙන්න මෙතන මේ ධන හෝ ඍණට පස්සේ හොයන වැලියු එක හොයන්නේ ළමයි T ටේබල් එක යූස් කරලා. T ටේබල් එක යූස් කරලා තමයි ඒක හොයන්නේ. එතකොට ළමයි මේකත් මේ සමීකරණය T ටේබල් එක යූස් කරලා හොයන්නේ. ලේසි. මේ හොයන්නේ අතර පරතරේ කීයකද වයසක් තියෙනවද කියලා හොයන්නේ. ඔන්න ඕක යූස් කරලා. හරිද? කාල වේලාව ගියා. ඔන්න මගේ නෝට් එක ඉවරයි ළමයි. දැන් යන්නේ අපි ගණන් වලට. හරිද? අන්න දැන් යන්නේ ළමයි ගණන් වලට. මේ ගණන් එහෙම චුට්ටක් බලා ගන්න. හරි. අපි චුට්ටක් බලමු ළමයි. ගණනක් හදද්දි. හරි? අපි මේ ගාන හදන්න බලමු පොඩ්ඩක්. හරි අපි ආන්සර් සීට් එක වෙනම අරන් ගාන වෙනම අරන් මැච් එකක් ගහමු පොඩ්ඩකින් බා එහෙම කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ. හරි ඉන්න try කරන්න. බලමු. ආන්සර් සීට් එක වෙනම අරන් මේ වීඩියෝ එක බැලුවත් ඇති ඔයාලට තමයි. එහෙම ලොකුවට මේකක් නැහැ. මේ වීඩියෝ එක බැලුවත් මැච් එකක් ගහගන්න පුළුවන්. හරි අපි බලමු පළවෙනි ගානේ ඉඳන් හදන විදිය. මෙන්න පළවෙනි ගානේ ආන්සර් එක තියෙනවා දකුණු සයිඩ් එකේ වම් සයිඩ් එකේ තියෙනවා ගාන. හරි අපි බලමු කියවලා. මේ x equal lifetime of x කියලා කියන්නේ මොකක්ද ළමයි? lifetime එක වොට් කීයක් තියෙනවද? වොට් වෙන්නේ නැති නේද? හරි. කීයක් තියෙනවද lifetime එක? වොට් 60ක බල්බ් අන්න x කියලා කියන්නේ lifetime of the of හරි 60ක බල්බ් එකක් කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ ළමයි? හරි. අපි දැන් අන්න අර සූත්‍රයට දාලා අපි සූත්‍රය මොකද්ද ළමයි? හරි දැන් බලන්න ඕනේ මේකේ ළමයි නම්බර්ස් ගන්න. බල්බ් කීයද අපි ගන්න කියලා. නම්බර්ස් කීයද ගන්නෙ? මේ බලන්න.
නම්බර් ගන්න ළමයි 27ක්. එහෙනම් අනිවාර්යෙන් කීයට වඩා අඩුයිද නම්බර් 27ක් කියලා කියන්නේ 30ට වඩා අඩුයි. 30ට වඩා අඩුයි නම් ළමයි 30ට වඩා අඩු වුණත් ළමයි වේරියන්ස් එක දන්නවා නම් මේ වේරියන්ස් එක දන්නවා නම් අපි ගන්න මෙන්න මේ ඉසඩ් ටේබල් එක යූස් කරන සූත්‍රය. හැබැයි 30ට වඩා අඩු වෙලා මෙන්න මේක දන්නේ නැත්නම් අපි ගන්නේ මේක කිව්වේ මොකද්ද ළමයි? මේක කිව්වේ ළමයි මෙන්න මේ වේරියන්ස් එක දන්නේ නැත්නම් අපි ගන්නේ T ටේබල් එක. දැන් 27යි. අපි බලමුකෝ මොකද්ද මේ ගන්න කියලා ඉසඩ් ටේබල් එක T ටේබල් එකද කියලා. හරි. හැබැයි ළමයි වේරියන්ස් එක දීලා තියෙනවා ඒකේ. මොකද්ද වේරියන්ස් එක දීලා තියෙනවා කියලා කියන්නේ කොහොමද? හරි බලමු අපි කියවලා. මෙහෙම මෙන්න මේ දුන්නාම ඩීටේල්ස් තමයි වෙන වෙනම ලියා ගන්න ඕනේ. හරි. වෙන වෙනම ලියා ගන්න ඕනේ. ඩීටේල්ස් ළමයි වෙන වෙනම ලියා ගන්න ඕනේ. හරි. මේ දැන් මෙතන දීලා තියෙනවා බලන්න. ගත්තොත් එහෙම වෙන්න. නම්බර් එක බල්බ් ගාන කීයද? බල්බ් ගාන ළමයි කීයද? මේක ලියන්න බලන්න. හරි බල්බ් ගාන කීයද? 27යි. අන්න බල්බ් ගාන කියලා ළමයි 27යි. මේ අපිට දීලා තියෙනවා කීයක්ද? බල්බ් බල්බ් දීලා තියෙනවා මේ සාම්පල් සයිස් එක 27යි. අන්න n 27යි. එහෙම දාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපිට ආයේ මොකක්ද කියන්නේ? අපිට කියනවා ළමයි වේරියන්ස් එක. ඔය වේරියන්ස් එක කියලා කීයක් දීලා තියෙන්නේ? හරි. අපි වේරියන්ස් එක ළමයි මේක මෙන්න මේ මීන් වැලියු එකත් එක්කන් ළමයි මෙන්න මෙහෙම මේ ඩිස්ට්‍රිබියුෂන් එක දීලා තියෙනවා ළමයි මීන් වැලියු එකත් එක්කන් කමාවක් දාලා ඒ දෙන්නේ ළමයි වේරියන්ස් එක වලට මේ වලට දීලා තියෙන මෙතන මේ 1296 කියලා වේරියන්ස් එක අන්නේ මීන් වැලියු එකත් එක්කන් දීලා තියෙන එක. හරිද? මියු. හරි එතෙන් දීලා තියෙන මියු ගියාගේ. හරි ඊට පස්සේ මොකද්ද මියුත් එක්කන් දීලා තියෙනවා ඉස්සරහා. x bar බලන්න x bar කියලා කියන්නේ මීන් වැලියු එකනේ. මේන් බලන්න මීන් කියලා කෙලින්ම දීලා තියෙනවා කීයක්ද? සාම්පල් මීන් කියලාම දීලා තියෙනවා. x bar එක අපි අර සංකල්ප ඉගෙන ගද්දී අපි කිව්වා කීයද? 1478ක් කියලා කිව්වා. හරිනේ 1478ක් කියලා කිව්වා. හරි. ඔන්න අපිට ඕන ටික. හරි. කොන්ෆිඩන්ස් ලෙවල් එකක් දීලා තියෙනවා 95ක්. අන්න කොන්ෆිඩන්ස් ලෙවල් එක 95යි. එහෙනම් සිග්නිෆිකන්ට් ලෙවල් එක 5යි නේද ළමයි? වෙන්න බැරි අවස්ථාව 5යි. අපිට 5 වැඩක් නැහැ. අපිට ඕනේ අරකනේ ළමයි. හරි. දැන් මොකද කරන්නේ? හරි 95 කියලා කියන්නේ ළමයි 0.05. ඒක හරි අපි මෙන්න මෙහෙම දෙකක් ගැහුවොත් එහෙම ළමයි දෙකට බෙදනවනේ ඔහොම. දෙකට බෙදනවනේ මේ වෙන්න බැරි අවස්ථාව. ඒතකොට ළමයි දෙකට බෙදපුවාම දෙන්න බැරි අවස්ථාව දෙකට බෙදපුවාම ළමයි හරි අපි මකමු මේක පොඩ්ඩක්. මේක මකන්න විදිහක් ෂෝක් හරිම ෂෝක්. මකන්න පුළුවන්ද? බෑනේ මකන්න. හරි මේ බලන්නකො. අපි දන්නවා අර ඩිස්ට්‍රිබියුෂන් එකට අනුව බෙදපුවාම ළමයි දෙපැත්තට ඉන්නේ 0.4යි 7.5යි 95 දෙකට බෙදපුවාම 0. එතකොට 45යි 4.4යි 7යි දැන් බලනවා ළමයි ඉසඩ් ටේබල් එකේ ගිහිල්ලා අර මං ඉසඩ් ටේබල් එක හොයන්න කියලා දුන්නේ ළමයි. කොහොමද හොයන්නේ අපි 0.4යි කීයද තියෙන්නේ 7.5 එන්නේ කොහෙද කියලා බලලා ඉසඩ් ටේබල් එකේ කොහෙද කියලා බලලා එතන එන්නේ ළමයි කීයද 1.96 කියලා. හරි. එතන එන්නේ ළමයි කීයද 1.96 කියලා. මම කිව්වා ධන හෝ ඍණ එකක් තියෙනවා කියලා කිව්වනේ. ධන හෝ ඍණ කියලා කිව්වනේ. මතකනේ කිව්වා. ඒකල ළමයි මොකද්ද? අපි පොඩ්ඩක් පොඩි ආදේශයක් දාන්න තියෙනවා. චූටි ආදේශයක් දාන්න තියෙනවා. මොකද්ද දාන්න ඕන ආදේශකේ? විභාන. විභාන. අර මේ වේරියන්ස් එක අපි දන්නවා. හරිද? ඊට පස්සේ number of ගානක් දන්නවා. අපේ සූත්‍රයට අනුව මේකත් දන්නවා. ඊට පස්සේ ළමයි මොකද්ද? වේරියන්ස් එකක් දන්නවා, number ගානක් දන්නවා. එතකොට වේරියන්ස් එක ළමයි එතන දීලා තියෙන්නේ කොහොමද වේරියන්ස් එක දීලා තියෙන්නේ ළමයි? මෙන්න මේ වේරියන්ස් එක ළමයි මෙතන දෙද්දි අපිට මේ වර්ගමූලයක් නැතුව දීලා තියෙන. කියන්නේ මේ 2996 වර්ගමූලය එකෙත් ගන්න ඕන ළමයි. 36 වරක් 36. හරිද? අර ඒ උඩ එකෙත් ගන්න ඕන වර්ගමූලය s දුන්නොත් ළමයි මෙතන මෙහෙම ලොකු ගානක් දුන්නොත් පොඩි ගානක් දුන්නොත් ඔයාලා හිතන්න එතන වර්ග මේක ගන්න ඕනේ නැහැ. හරිද? එතකොට ළමයි මේ අර ඉසඩ් ටේබල් එකේ වැලියු එක මේ x භාගය 1478යි. ඊට පස්සේ මොකද කරන්නේ ළමයි? මේක මේ ගණන් මෙහෙම කියලා දෙන්න බෑ අර බෝඩ් එක කරනවා කියලා ළමයි නෑ. හරිද? මම මාර අපහසුතාවයටපත් වෙනවා මෙහෙම කුප්පි කරද්දි. ඉතින් කරන්න දෙයක් නැහැ කරන්න වෙනවනේ ඉතින්. හරි. එතකොට මොකද වෙන්නේ? මේක බැලන්ස් කරපුවම මේ ධන හෝ ඍණ උත්තරයක් එනවා කියලා කියනවා ළමයි. ආයෙක මොකද කරන්නේ? මෙන්න මේ 1478න් එකපාරක් ඒක අඩු කරනවා. මේ පිටිපස්සේ එන උත්තර එකපාරක් අඩු කරලා මෙතන දා ගන්නවා මේ. මෙන්න මෙතන දා ගන්නවා. ඊට පස්සේ මේ පිටිපස්සේ මේ සුළු කරලා මේ පිටිපස්සේ පොයින්ට් එක සුළු කරලා එන උත්තරේ මේ 1478ට එකතු කරලා මේ පැත්තෙන් දා ගන්නවා. එතකොට මීන් එක තියෙන්නේ. ඔය අගේ පරාසය අතර තමයි අපේ සාමාන්‍ය ඇවරේජ් එක තියෙන්නේ කියන එක තමයි ඕකේ අදහස. අපේ සාමාන්‍ය ඇවරේජ් එක තියෙන්නේ ඕක අතර තියෙන මෙන්න මේක තමයි ආන්සර් එක පළවෙනි එකට.
හරි පළවෙනි එකට ආන්සර් එක ඕක. ඊට පස්සේ දෙවෙනි ගාන බලන්න ළමයි. දෙවෙනි ගානෙත් අපි මොකද කරන්නේ? දෙවෙනි ගානෙත් ළමයි අන්න එහෙම මොකද කරන්නේ? මේ උත්තරේ මොකද කරන්නේ? මේ උත්තර හොයන විදිය තියෙන්නේ. අන්න එහෙම මීන් වැලියු එක දන්නේ x bar එක දීලා තියෙනවා 133යි කියලා මේ මීන් එක කියලා තියෙනවා 133යි කියලා. ඊට පස්සේ නම්බර් ගාන දීලා තියෙනවා 576ක් කියලා. බලන්න 576 කියලා කියන මේ සාම්පල් එකේ 576ක් පර්සන්ලා ගන්නවලු. අන්න ඔන්න ඔහොම අන්න ඒකටත් යූස් කරන්නේ මොකද්ද කියලා බලන්න. එතකොට අපි ඒක හොයාගන්න වේරියන්ස් එක කීයද දීලා තියෙන්නේ 96. එහෙම දීලා තියෙනවා ළමයි. මොකද කරන්නේ? ඒකෙන් මොකද කරන්නේ? වේරියන්ස් එක 96 කියලා දීලා තියෙනවා. එහෙනම් දීලා තියෙනවා ළමයි අපි ගන්න මොන ටේබල් එකද? ඉසට් ටේබල් එක අපි අර උඩ සටහනට අනුව කරලා මෙන්න මෙහෙම ගන්නවා. හරිද? ඔන්න ඕක තමයි කතාව. හැබැයි ළමයි තුන්වෙනි එකේ දෙනවා මෙන්න මේ වගේ කරුම අවස්ථාවක්. මෙන්න මේ වගේ ගොඩාක් ඒවා දීලා තියෙනවා. ළමයි ඔයාලට මතකද අපි මේ පොයින්ට් එස්ටිමේෂන් එකේදී මෙන්න මේවා ඔක්කොම මේ දීලා තියෙන මේ සාම්පල් එකේ ඔක්කොම මේ දීලා තියෙන ළමයින්ගේ ওই තොරතුරු දීලා තියෙන ළමයින්ගේ කියලා හිතන්නකෝ. මේවා ඔක්කොම එකතු කරලා අපි x bar එක හොයා ගන්න ඕන ළමයි. මීන් වැලියු එක හොයා ගන්න ඕන. මේවා ඔක්කොම එකතු කරලා මේන සංඛ්‍යාවෙන් බෙදලා මේ ඔක්කොම එකතු කරලා ළමයි ඒන සංඛ්‍යාව මොකද කරන්න ඕනේ? බෙදලා අපේ මීන් වැලියු එක හොයා ගන්න ඕනේ කීයද කියලා. මේ මීන් වැලියු එක කීයද කියලා මේ ඔක්කොම බෙදලා ළමයි x bar එක හොයාගෙන x bar එක මෙතෙන් ආදේශ ගන්න ඕනේ කීයද කියලා. මේ x bar එක මෙතෙන් ආදේශ ගන්න ඕනේ කීයද කියලා. ඒක හොයාගෙන ඉවරලා. හරිද? ඒ කියන්නේ අපි අර පොයින්ට් එස්ටිමේෂන් එකේ හිව්වා වගේ x bar සමාන අර x bar කියලා කියන්නේ මියුටර්ම කියලා කිව්වේ. එතකොට ඕක හොයාගන්නේ කොහොමද ළමයි? මේ ඔක්කොම එකතු කරලා එන සංඛ්‍යාව මේකේ දත්ත සංඛ්‍යාවන් බෙදනවා. හරිද? බෙදලා මොකද කරන්නේ මේ ඔක්කොම එකතු වෙනවා 6610ක්ද කොහොද? ඒක නෑ 610ක් දෙනවා 32ක් තියෙනවා මෙතන දත්ත. 32කින් බෙදපුවාම මේ 19.7ක් කියනවා. අන්න 19.07 දාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ වේරියන්ස් එක මෙතන මේ s අගේ වේරියන්ස් එක දන්නෙත් නැත්තම් ළමයි අපි වේරියන්ස් එක හොයන්නත් ක්‍රමයක් යූස් කරන්න වෙනවා. මොකද්ද යූස් කරන ක්‍රමය අපි දැන්? ඒක ළමයි අපි වේරියන්ස් එකෙන් හොයාගන්න ක්‍රමයක් යූස් කරා. මොකද්ද? අපි අර මාක්ස් දාලා මේ අපිට දීලා තියෙන ඩීටේල්ස් ටික දාලා ඒකෙන් මාක්ස් ගානෙන් අර අපි කලින් කරේ ළමයි. මාක්ස් ගානෙන් මොනවද අඩු කරේ? මීන් වැලියු එක අපි හොයාගත්ත අර බෙදලා හොයාගත්ත වැලියු එක අඩු කරලා අපි හොයන්න ඕනේ දැන්. මේ අපි පොයින්ට් එස්ටිමේෂන් එකේ කරේ ළමයි මේ. පොයින්ට් එස්ටිමේෂන් එකේ මේ කරේ. මේ කරපු වැඩේම ළමයි ඔහොම ගාණක් දුන්නොත් ඔන්න ඔහොම ඉලක්කම් ගොඩක ගාණක් දුන්නොත් මොකද කරන්නේ? මේ කරපු වැඩේම හොයලා මෙන්න මේකට ළමයි x bar එක තමයි මේ තියෙන්නේ. සෝරි ඕකනේ x bar එක. මේ තියෙන x bar එක හොයාගත්ත 80 තමයි x bar එක. අපිට ආදේශ ගන්න ඕනේ මේ සමීකරණ x bar එක. ඊට පස්සේ මොකද කරන්නේ? අර සෙට් එකම ඩේටා සෙට් එකක් දීලා මෙන්න මෙහෙම වගුවක් ගහලා මේවා මේ අඩු කරලා පෙන්නලා මෙන්න මේක අර n එක අඩු කිරීමේ සූත්‍රයට දාලා මෙන්න මේක හොයලා වේරියන්ස් එක ගේන උත්තරය තමයි ළමයි මෙන්න මෙතන ස්ටාර් ආදේශ කරන්න තියෙන්නේ. ඒකල තමයි අර මම කියපු වැඩේ කරන්න ඕනේ. හරිද? පොඩ්ඩක් හිතන්න ඒක. ඔය මං කියපු කතාව පොඩ්ඩක්. හරි. ඔහොම තමයි ඔන්න ඔහොම ගාණක් දුන්නොත් හදන්නේ. එතකොට ළමයි එතකොට මේ හැම ගානම ළමයි ඊට පස්සේ ගණන් කීයද මේ එන්නේ පරාසය මේ ඔක්කොම ළමයි ඊට පස්සේ තියෙන එක්සැම්පල් ටික එහෙම තමයි හදන්නේ. මේ හතරවෙනි එක්සැම්පල් එක මොකද කරලා තියෙන්නේ? හතරවෙනි එක්සැම්පල් එකත් හොඳට බලන්න ළමයි. එහෙම ගානක් දීලා තියෙන්නේ මේ. මොකද කරන්නේ? මේ ඔක්කොම එකතු කරනවා බෙදනවා ගානෙන් එකල x bar හොයා ගන්නවා. ඊට පස්සේ අපි අර වේරියන්ස් එක හොයන්න සූත්‍රයක් කිව්වර මාක්ස් ගානෙන් අඩු කරලා මීන් එක අර වගුවක් ගහලා ඒ සීන් එක කළා වේරියන්ස් එක හොයා ගන්නවා. ඒකල මෙතෙන්ටයි යාගේ ආදේ කරලා ධන ඍණ දාලා ගලපන්න තියෙන්නේ. ඔච්චරයි ඕකේ කරන්න තියෙන්නේ. තේරුම් නැද්ද? අනිවාර්යෙන් අනේ මේක බැලුවා නම් අනිවාර්යෙන් ඔයාලා ගණන් ඔක්කොම පුළුවන් වුණත් බලන්න. මොකද තීරිය හද්දි මම මේ කියපු කතාව වැදගත් වෙනවා. හරිද? එතකොට ඩිෆරන්ස් එක මතක තියාගන්න පොයින්ට් එස්ටිමේෂන් ඉන්ටර්වල් එස්ටිමේෂන් කියන එකේ එතකොට ටියුටෝරියල් එකක් කරන්න මම හිත දෙන්නේ නැහැ. මොකද මේකේ ඔන්ලයින් මෙහෙම කරන්න සෙට්ම නැහැ. ෆිසිකල් කරා හරියෙත් නැහැ. හරිද? ඔයාලා කාලේ කෑවා වගේ දැවුනේ මට නිකන්. එහෙම වුණා නම් සෝරි. මේ ඔයාලා පුළුවන් නම් මේකට පොඩි කමෙන්ට් එකක් දාන්න. මොකද මේ අද වැඩේ තේරුණාද? ඉස්සරහට ළමයි ඔයාලගේ තියෙන සබ්ජෙක්ට් ගොඩක මම ඔක්කොම අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා ලෙක්චර් යන්න එහෙම අප්ලෝඩ් කරන්නේ ඒ කියන්නේ වැදගත් කරුණු විතරයි. හරිද? ඒ කියන්නේ ඔය මොකක් හරි සාකච්ඡා කරන එක පාඩම කරන්නේ ලෙක්චර් ගිහිල්ලා ගොඩක් දුරට ඉගෙන ගන්න. හරි. එතකොට ළමයි මේ good luck හැමෝටම. එහෙනම් thank you මෙච්චර ලාවක බලන් හිටියට අමාරුවෙන්. අනිවාර්යෙන් හොඳට එක්සෑම් කරන්න. හරි. එහෙනම් මම මෙතනින් ඊළඟ පාඩම correlation පාඩම මම දාන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු correlation පාඩම දාගන්න. හරි. මැසේජ් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා දායි කියලා. දැන් මේ නැතත් ඉතින් ඒක ඔයාලගේ වැඩක් බලන්න. හරි good luck.